ඔයාගේ ශරීරය ඔයාට කියන දේ ගැන අවධානෙන්ද ඉන්නේ. බෙල්ල නැත්තං අත්යට කළු වෙන එකට කියන්නේ ඇකන්තෝසිස් නයිග්‍රිගන්ස්. එතකොට මේක දියවැඩියාව නැත්තං PCOS වල පෙර සලකුණු වෙන්න පුළුවන්. සැන්තලෙස්ම ඒ කියන්නේ කහපාට මේදිය තැන්පත් වෙලා තියෙනවා. ඔයාගේ ඇහැ උඩ වෙන්න පුළුවන්, ඇහැ යට වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී බ්ලඩ් කොලෙස්ටරෝල් එක චෙක් කරගන්න. මොකද ඔයාගේ කොලෙස්ටරෝල් එක සමහරක් වෙලාවට වැඩි වෙලා තියෙන්න පුළුවන්. නිතරම කට දෙපැත්තේ තුවාල වෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ විටමින් B12 සහ යකඩ චෙක් කරගන්න. ඇලොපීෂියා ඒරියාට ඒ කියන්නේ රවුම් හැඩති තැන් වල පැචි hair loss එකක් වෙන එක. මේක ඔටෝ ඉමියුන් ඩිසෝඩර් එකක්. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය තමන්ටම එරෙහිව ක්‍රියා කරන එක. එතකොට අධික ස්ට්‍රෙස් නිසාත් මේක වෙන්න පුළුවන් සහ තයිරොයිඩ් ගැටලුව නිසාත් මේක වෙන්න පුළුවන්. ඔයාගේ නියපොතු නිතරම කැඩෙනවා නම් නැත්නම් ඔයාගේ හිසකෙස් තියෙන මට්ටමට වඩා වැවෙන්නෙම නැත්නම් අනිවාර්යෙන් ඔයාගේ ඩයට් එකට ප්‍රෝටීන් එකතු කරගන්න.